සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මාදිට්ඨියට යම් කෙනෙක් පැමිණෙනවා නම් මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්මාදිට්ඨිකයන්ට බලපෑමක් කරන්න මිත්‍යා දෘෂ්ටිකයන්ට කොහොමවත් පුළුවන්කමක් නැහැ. සම්මාදිට්ඨිකයෝ හරි බලවත්. ඒ නිසා මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට සම්මාදිට්ඨික කෙනෙකුට බලපෑමක් කරන්න හැකියාවක් නැති බවද බොහෝ තැන් වලින් පැහැදිලි වෙන අවස්ථාවක් තියෙනවා. මම ඒකට උදාහරණයක් හැටියට මෙහෙම සඳහන් කරුවොත් සමහර වෙලාවට අපි ඔය දේවාල වලට යනවා. සමහර වෙලාවට ඔය පේන බලන තැන් වලට යනවා. එහෙම තැන් වලට ගියහම සමහර අයට මොකවත්ම කියන්නේ නැහැ. සමහර වෙලාවට බොහොම හොඳට ඒ ස්ථානයෙන් බොහෝ දිනකට යමක් කීවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක් ගියහම එයාට කියනවා ඔයාට මොකවත් කියන්න බෑ කියලා. සමහරට කියනවා මෙච්චර දේවල් හරියට කියාපු මට අද මොකවත්ම පේන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ඒගොල්ලෝ අහනවා කවුරු හරි බලවත් දෙවියෙකුට පහනක් තියනවාද කියලා. අර පුද්ගලයාගෙන් ප්‍රශ්නයක් අහනවා. එහෙම වෙච්චහම ඒගොල්ලන්ට කියන්න බැරුව යනවා. සමහරලාට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව කරනවා නම් කෙනෙක් හැමදාම භාග්‍යතුන් වහන්සේට පහන් දැල්වලා මල් පූජා කරලා සම්මාදිට්ඨික දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් නිරන්තරයෙන් ඒ පුද්ගලයෝ දිහා සම්මාදිට්ඨික දෙවියෝ බලනවා. උන්වහන්සේලාගේ ආරක්ෂාව නිරන්තරයෙන් තියෙනවා. එතකොට අර පල්ලැහැ පන්තියේ ඉන්න දෙවියෙකුට හරි මිත්‍යා දෘෂ්ටික කෙනෙකුට හරි මේගොල්ලන්ගේ ජීවිතය පිළිබඳව මොකක්ද කියන්න බැරුව යනවා. ඒ නිසා තමයි අර උත්තර දෙන්න බැරි වීමක් සමහරලාට සිද්ධ වෙන්නේ. එහෙනම් සම්මාදිට්ඨිකත්වයට ආවනම් මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණා නම් මිත්‍යා දෘෂ්ටිකයට කරපු පූජාවල් අතහැරියා නම් කවදාවත් ඒගොල්ලන්ට ඒ අත්හැරීම නිසා අරගොල්ලන්ට බාධාවක් කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙයා සම්මාදිට්ඨික වෙන්න ඕනේ. තෙරුවන් සරණ ගියපු කෙනෙකුට කිසිසේත්ම බලපෑමක් කරන්න පුළුවන් කමක් නැහැ. හරියටම සරණ ගියපු කෙනෙක් තමයි මනාව සම්මාදිට්ඨියට ආපු පුජ්‍යලෙක් බවට පත් වෙන්නේ.